ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න. ඔබේ ජීවිතය හරියට නැවක් වගේ. ඒ කියන්නේ මේ සංසාර සාගරයේ ගමන් කරන නැවට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. ඒකට හේතුව මම මෙතනදී කතා කරන්නේ ඔබ හිතන වෙනත් දේවල් නෙමෙයි. ඔබ හිතන්න අපේ ජීවිතය සංසාරය කියන සාගරයේ ගමන් කරනවා. හරිද? ඔය ජීවිතය කියනකොට ඔබ හිතන්නකෝ මේ ආත්මේ ජීවත් වෙන ඔබ. අපි හිතමු නිමල් කියලා. මේ නිමල් කියන කෙනාගේ ජීවිතය හරියට නැවක් වගේ. එතකොට එයා මේ ගමන් කරනවා කියන සංසාරය මම උපමා කරන්නේ අපි මේ ජීවත් වෙන බාහිර ලෝකයට. එහෙම නැත්තම් එයාගේ මේ ජීවිත ගමනට. හරිද? ඔබ හිතන්න දැන් නැව කියන එක මොහොතේ තිබුණොත් ඒ නැව ක්‍රියාත්මක වුණේ නැත්තම් නැව හරියට නිවැරදි දිශාවකට ගමන් කරේ නැත්තම් නාවිකයා නැව පැදවුවේ නැත්තම් කපිතාන් නැව පැදවුවේ නැත්තම් නැව ඔහේ හතර වටින් හමන හුළඟට ඒ කුණාටු වලට අහු වෙලා එක්ක ගහගෙන යනවා විනාශ වෙනවා. ඔය සරල සිද්ධාන්තය පොඩි කාලේ ඉඳලම දන්නවනේ. අද මම නැව ගැන කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඔබ හිතන්න දැන් මේ නැව් එහෙම නැත්තම් අපි හිතමුකෝ මුහුදේ යන පාර බෝට්ටු මොනවා හරි මේ දේවල් මුහුදේ ගමන් කරනකොට අනිවාර්යයෙන්ම විවිධ කුණාටු වලට අහු වෙලා වතුර පිරෙන්න පටන් ගන්නවා. හරිද? හැබැයි ඔබ හොඳට හොයලා බලන්න මේ නැව්වල බෝට්ටුවල වතුර පිරෙනවා වගේම ඒ වතුර බැහැලා යන්න ක්‍රම හදලා තියෙනවා. හරි? එකපාර සුළඟකින් හරි කුණාටුවකින් හරි මොකකින් හරි මේ නැවට වතුර ගහනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. නැව හදන්නේ නැහැ කීයටවත් වතුර බාහිරින් ඇවිල්ලා පිරෙන්නේ නැති වෙයි කියන දේ මත හිඳගෙන. නැවට වතුර පිරෙනවා. එතකොට මේ පිරෙන වතුර බැහැලා යන්න පුළුවන් ක්‍රම අනිවාර්යයෙන්ම ඒ නැවක් බෝට්ටුවක් නිර්මාණය කරද්දී හදනවා. හරිද? ඔබ දන්නවා අපේ ගෙදරක ඉඩමක වත්තක් අපි හදනකොටවත් අපි කවදාවත් වහින්නේ නැති වෙයි බාහිරින් වතුර එන්නේ නැති වෙයි කියලා හිතන්නේ නැහැ. හැමදාම අපි වතුර එයි කියලා හිතාගෙන ඒ වතුර බැහැර වෙලා යන්න පුළුවන් කාණු පද්ධතියකුත් ක්‍රමවත්ව හදනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි. ඔබ හිතන්න ඔබ මොකක් හරි ඉලක්කයකට ගමන් කරනකොට අරමුණකට ගමන් කරනකොට එහෙම නැත්තම් කොටින්ම ජීවත් වෙනකොට. හරිද? ඔය ජීවත් වෙනවා කියලා හිතන එකේදී ඔබ එක දවසක් ගන්නකො. එක දවසක් කියලා කියන්නේ ඔබ මොකක් හරි සරලවම කිව්වොත් මොකක් හරි ඔබ වැඩක් පටන් ගන්නකොට ඔබ මොකක් හරි වැඩක් කරනකොට අපට කියන්න පුළුවන්ද බාහිරින් බලපෑම් එන්නේ නැති වෙයි කියලා? අනිවාර්යයෙන්ම බාහිරින් විවිධ බලපෑම් එනවනේ. හොඳ බලපෑම් ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ එනවා කියන නරක බලපෑම් ගැන. හරිද? ඒවා ඔබ කඩා වැටෙන උපදෙස් වෙන්න පුළුවන්, ඍණාත්මක දේවල් වෙන්න පුළුවන්, බාධක වෙන්න පුළුවන්. හැබැයි අපි කරන බරපතලම වැරද්ද තමයි මේ දේවල් ටික ඔක්කොම අපි එකතු කරගන්නවා. හරිද? අර මුහුදේ යනකොට නැවට එකතු වෙන වතුර ටික නැව එකතු කරලා තියාගත්තොත් මොකද වෙන්නේ? නැවේ මුහුදට මේ යට වෙලා ගිලාපත් වෙනව නේද? අන්න ඒ වගේම තමයි අපිත් ඔය විදිහට වැඩක් කරනකොට ජීවත් වෙනකොට මොකක් හරි කරනකොට වටෙන් එන බාධක කරදර ඍණාත්මක දේවල් ඔක්කොම ටික අපි එකතු කරගත්තොත් මොකද වෙන්නේ? අපට ගමන යන්න බෑ. අර දේවල් වල බරටම අපේ නැව ගිලාපත් වෙන්න පටන් ගන්නවා. හරි? අන්න ඒ නිසා හොඳට කල්පනා කරන්න. මේ දීර්ඝව කියන්න ඕනි දෙයක් මේ තාම කෙටියෙන් ඔබට කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න. හතර වටින් එකතු වෙන ගොඩාක් දේවල් තියෙනව නේද? ඒ කිසිම දෙයක් රඳව ගන්න එපා. ඒ කිසිම දෙයක් ඔබේ කරගන්න එපා. ඒ හැම දෙයකටම බැහැලා යන්න ඉඩ අරින්න. එන්න එපා, එන්න දෙන්න එපා, එන්නේ නැහැ, එන එක නතර කරගන්න. මම ඒ දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ඔබ හිතන්න එනවා කියලා. එනවා නම් මොකද කරන්න පුළුවන්?
අපට එන එක නතර කරන්න පුළුවන්. ඒක වෙනම සිද්ධාන්තයක්. හැබැයි එන එක අපි ඇයි අපේ ළඟ අල්ලලා නතර කරලා තියාගන්නේ? ඒ එන දේවල් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවාට වඩා ඒ එන දේවල් ඔබ ආපහු ආව වගේම යන්න දෙන්න. ඕක ඔබ අහලත් ඇති. අපි කතාවටත් කියනවනේ සුළඟට එන්න දෙන්න, වාකවුළු හොඳින් ඇරලා තියන්න. හැබැයි ගේ ඇතුළත ඇති දේවල් සුළඟට ගසාගෙන යන්න ඉඩ දෙන්න එපා කියලා. හරි? ඔබ හිතන්න කොටින්ම හමාගෙන යන හුළඟ කියලා. හුළඟ ඇවිත් ඔබේ ගේ ඇතුලේ පිරුණොත් මොකද වෙන්නේ? පුපුරනවනේ, පිපිරීමක් වෙන්න පුළුවන්. හුළඟ වුණත් ප්‍රමාණය ඉක්මව පිරෙන්න ගත්තොත් ඒ හුළඟ එනවා වගේ ඒක යන්නත් අපි හදලා තියෙනවා නේද? හිතන්න ටැංකියකට වතුර පිරෙනවා. පිරිලා අන්තිමට මොකද්ද වෙන්නේ? ටැංකිය කඩාගෙන හරි උතරගෙන යන්න ඕන. නැත්නම් ටැංකිය කැඩිලා විනාශ වෙනවා. අන්න ඒ වගේ බාහිරින් එන ඍණාත්මක දේවල් ටික ඔබ එකතු කරගන්න එපා. දැන් ඔබේ ජීවිතේ ඇත්තටම අඩපණ වෙලා තියෙන්නේ. ඔබේ ජීවන නෞකාව මුහුදුබත් වෙලා තියෙන්නේ, ගිලාබත් වෙලා තියෙන්නේ අර දේවල් වල බරට. හරිද? ඒ නිසා ඒ දේවල් එකතු කරගන්න එපා. ඒ දේවල් එකතු කරගන්න නෙමෙයි ඔබේ මනස තියෙන්නේ. ඔබ ඉන්නේ ඒ දේවල් එකතු කරගන්න නෙමෙයි. බාහිර ලෝකේන ඍණාත්මක දේවල් සියල්ලම එකතු කරගන්න නෙමෙයි ඔබ ඉන්නේ. හරිද? ඒ කිසි දෙයක් ඔබ ඔබේ කරගන්න එපා. එනවා වගේ මේ දේවල් වලට යන්න දෙන්න. ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, එහෙම නැත්තම් කවුරු හරි දෙයක් කිව්වොත්, එයා කියපු දෙයින්ද මාව මාර විදිහට වැටුණා. ඒ දේ මට අමතක කරන්න බෑ නේ. එහෙම එයා කරපු දේ මට අමතක කරන්න බෑ. ඔව්, අමතක කරන්නේ නැතුව, අමතක කරන්න බැරුව, අත්හරින්න බැරුව ඒක ඔබ ඔබේ කරලා තදින් අල්ලගෙන ඉන්නවා. හරිද? දැන් කියන්නේ ඒව කිසි දෙයක් ඔබ අල්ලගන්න එපා. එක එනම වගේම ඒ සියලුම දේවල් වලට යන්න දෙන්න. හැබැයි ඊට පස්සේ ප්‍රශ්නයක් ඒ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ ගැන කතා කරමු. ඔබත් හිතන්න. මොකද දැන් වෙන කෙනෙක්ගෙන් ඔබට බලපෑමක් එනවනම්, ඔබ කඩා වැටෙන දෙයක් එනවනම් ඒක බැහැර කරන්නත් ඇත්තටම පුළුවන් ඔබටමයි. ඉස්සෙල්ලම ඔබ හොඳින් හිතලා බලන්න. ජීවිතේ මෙච්චර කල් ඔය වටේ අයගෙන් ඔබ කියන ඔබේ ඔය ජීවන නෞකාවට වටෙන් ආපු ඔක්කොම දේවල් ටික ඔබ පුරවගත්තා විතරයිනේ. ඍණාත්මක දේවල්. ඇයි හිනාවකින් ඒ දේවල් වලට යන්න දුන්නේ නැත්තේ? යන්න දුන්නා නම් අද ඔබේ ජීවිතේ අඩපණ වෙලා නැහැ. ඔබේ ජීවිතේ ඒ කිසිම දෙයක් පිරීලා නැහැ. ඒ නිසා ඔබ ඒ දේවල් වලට යන්න දෙන්න. ඒ කිසිම දෙයක් අල්ලලා, හිර කරලා, තද කරලා ඔබේ කරලා තියාගන්න එපා. හරිද? හොඳට හිතන්න මේ කාරණාව. අද ඔබේ ජීවිතයේ තියෙන්නේ කොහොමද කියන එක ඇත්තටම කල්පනා කරන්න. ඒ වගේම ඒ තියෙන තැන ඔබ හිතනවා නම් ඍණාත්මකයි කියලා, සමහර විට ඔබට හිතෙනවා ඇති මේ අහවලා නිසා, අහවලා කරපු දෙයක් නිසා, අහවලා මෙහෙම වෙලා තියෙන්නේ, අහවලා කියපු දෙයක් නිසා අද මම මේ විදිහට දුකටපත් වෙලා ඉන්නේ, පීඩාවටපත් වෙලා ඉන්නේ කියලා. ඒ දේවල් ඔබේ කරගත්තා කියලා ඔබට සැනසීමක් ලැබුණද? ලැබුණේ නැහැ. අර මුහුද යන නැව ප්‍රායෝගිකවම හිතන්නකෝ. මුහුදෙන් වතුර ගැව්වා, වතුර ආවා, කුණාටුවෙන් ආවා, කොහොම හරි එනවනේ. ඒක සබහාධාමී සංසිද්ධියක්. ඒක නතර කරනවා කියන එක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව නැව මොකද්ද කරලා තියෙන්නේ? වතුර ගහනවා, වතුර බැහැලා යන්න හදලා තියෙනවා එසනින්ම. නැත්තම් ඒ ගහන ප්‍රමාණයට වතුර ටික රැඳුනොත් නැව මුහුදුපත් වෙනවා කියන සිද්ධාන්තය ඕනම කෙනෙක් දන්නවා. ඒ විදිහට දිනපතාම හැම මොහොතෙම කල්පනා කරන්න. බාහිර ලෝකෙ මිනිස්සු ඔබට ධනාත්මක දේවල් එක්ක චියර්ස් එකක් දෙයි කියලා කීයටවත් බලාපොරොත්තු වෙන්න එපා. කවුරුත් එහෙම කළ යුතුත් නැහැ. ඒක කරන්න තරම් දැන් මිනිස්සු ගුණධර්ම වලින් උඩට ඇවිල්ලා නැහැ. කරන හැම දෙයකම මිනිස්සු දකින්නේ නරක පැත්තක් විතරයි. ඒ නිසා මේ දේවල් ගැන අවධානය දෙන්න එපා. ඒ එන චියර්ස් එක මොකක්ද කියලා අල්ලගන්න එපා. ඒකට එහෙම බහැලා යන්න දෙන්න. බලන්න අර අපේ කතාවටත් කියනවනේ ගහන ගල් ටික එකතු කරලා ගෙවල් හදනවා කියලා. එහෙම පුළුවන් මිනිස්සු ඉන්නවා.
ගාන ගල් ටික එකතු කරගන්නවා. ඒගොල්ලෝ එකතු කරගන්නේ ගෙයක් හදන්න. හරිද? ඔබ බලන්න ඔබේ ධාරිතාවය කොච්චරද කියලා. ගහන ගල් ටිකත් එකතු කරගෙන ඒ බරත් දරාගෙන ඔබට යන්න පුළුවන්ද බැරිද කියන එක පැහැදිලිවම ඔබ හිතන්න. නැත්තම් ඔය ගල් ටික මං එකතු කරගන්නවා කියලා ගල් ටික එකතු කරගන්න එක විතරක් කරන්න එපා. බර වැඩි වෙනවා. ඒ බරට ඔබ ගිලා බහිනවා. ඔබේ ගල් ගහනවා වගේ මේ ගල් වලට අපිට යන්න දෙන්නේ එකක්වත් එකතු කරගන්න එපා. රඳව ගන්න එපා. ඔබ හරියට ඔබේ අරමුණට ගියොත් ඔබට ගයක් හදන්න ඔය ගල් ටික ඕන නැහැ. ඔයිට වැඩිය වටිනා ගොඩක් ගල් ඔබට එකතු වෙයි අනිවාර්යයෙන්ම. ඒ නිසා බාහිර ලෝකයෙන් ඔබට දෙන කිසිම දෙයක් ඔබ කරගන්න එපා. කිසිම දෙයක් ඔබ රඳව ගන්න එපා. ඒ සියල්ලටම යන්න දෙන්න. හොඳට මතක තියාගන්න. මේ සංසාර සාගරයේ ඔබ නිතරම ජීවන නෞකාව පදවන කපිතාන්වරයෙක් කියලා හිතාගෙන මේ ගමන යන්නකො. එතකොට අනිවාර්යයෙන්ම ඔබට මේ ගමන සාර්ථකව ගමන් කරන්න පුළුවන් වෙනවා. හොඳයි, අදහසකුත් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. අපි තවත් කතා කරමු මේ ගැන.